අතීතයේ මේ හෙළබිමේදී ගොඩනැගුණු සුවිශේෂම දාගැබ්ත්‍රිත්වයක අනුපාතයන් හා ගීසාහි පිරමිඩ් තුනේ අනුපාතයන් එසේම ඔරායන් තාරකා මණ්ඩලයේ තාරකා ත්‍රිත්වයේ අනුපාතයන් එකම ගෝල්ඩන් රේෂියෝ එකකට නිර්මාණය වූයේ කෙසේද? මෙතරම් අපගේ හෙළ තාක්ෂණය දියුණුද? අද අපි ඒ පිළිබඳ කතා කරමු. වැලලීගේ ඉතිහාසය සොයා යන සත්‍ය ගවේෂණයයි. සියවස් ගණනාවක අතීත හෙළ ප්‍රෞಢ ඉතිහාසයක නටබුන් සොයා යන සිව් හෙළයේ ගවේෂණාත්මක පාදචාරිකාවයි. සිව් හෙළ උරුමය සොයා, සිව් හෙළ උරුමය සොයා, සිව් හෙළ උරුමය සොයා. අප අද සුවිශේෂී වූ හෙළිදරව් කිරීමක් ඔබට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමු. ඔබ රාත්‍රී ආසකෙදිනක හෝ නිරීක්ෂණය කර ඇතනම් ඔරායන් තරුපන්තිය දැක ඇතුවාට කිසිදු සැකයක් නැත. මෙම ඔරායන් තරු මණ්ඩලයේ මා මෙහි පෙන්වන තාරකා ත්‍රිත්වය පිළිබඳ අවධානය යොමු කරන්න. මෙම තාරකා ත්‍රිත්වෙහි අපට දැකගත හැකිවන හැඩතලය අපගේ පෘථිවියේ ශිෂ්ටාචාර දෙකක් සමග ගැලපෙන බව ඔබ දැන සිටියාද? තවත් පැහැදිලි කරන්නේ නම් එම තාරකා ත්‍රිත්වයේ හැඩතල සර්ව සමවන පරිදි නිර්මාණය කරන ලද පද්ධති දෙකක් අපගේ පෘථිවියේ පිහිටා තිබේ. ඉන් පළමුවෙන් නම් ඊජිප්තුවේ ගීසා පිරමීඩ තුනයි. එහි මුදුන් තුන යා කළ විට අපට ලැබෙන්නේ ඔරායන් තාරකා මණ්ඩලයේ තරු රටා තුනේ හැඩතලවලට අනුපාතික හැඩතලයකි. මෙම ඊජිප්තු පිරමීඩද අපගේ හෙළ මුතුන් මිත්තන් විසින් ඔවුන්ගේ තාක්ෂණයෙන් ඉදි කළ බව අප හොඳ ආකාරව දන්නෙමු. එසේම අනුරාධපුරයේ මහා දාගැබ් ත්‍රිත්වය පිළිබඳ අවධානය යොමු කළහොත් එනම් රුවන්වැලි මහා සෑය, මිරිසවැටි හා ජේතවනාරාම යන ස්තූපවල මුදුන් ත්‍රිත්වය යා කිරීමෙන් අපට ලැබෙන්නේද එකම අනුපාතික හැඩතලයක් බව ඔබ කෙදිනක හෝ දැන සිටියාද? එනම් ඔරායන් තරුපන්තියේ තරු තුනෙහි හැඩතලයට ගීසා පිරමීඩ ත්‍රිත්වයේ හැඩතලය සමාන වන අතර එසේම අනුරාධපුර මහා දාගැබ් ත්‍රිත්වයේ කොත් තුන යා කළ විට අපට ලැබෙන හැඩතලයට මෙය අතිශයින්ම සමාන වේ. මෙය අහම්බයක්ද යන්න ඔබම සිතා බලන්න. සමහරෙකුට මෙය අහම්බයක් ලෙස තර්ක කළ හැකි බව අපි දනිමු. මේදී අප ඊළඟට හෙළි කරන්නේ මෙම අනුපාතයේ විස්මයජනක සමාන බවයි. එනම් 1.618ක දිව්‍යම අනුපාතයක්, එසේත් නැතිනම් ගෝල්ඩන් රේෂියෝ එකක් ලෙස මේ විද්‍යාඥයින් විසින් හඳුන්වා දෙනු ලබයි. මෙම අනුපාතය හැදින්නේ ඊජිප්තු පිරමීඩ හෝ දාගැබ් ලම්බක උස පාදමෙන් භාගයකට දරන අනුපාතයෙනි. එම දාගැබේ ලම්බක උස පාදයේ භාගයකට දරන අනුපාතය 1.618ක් ලෙස සඳහන් වේ. ඊජිප්තු පිරමීඩවලද මෙම අනුපාතය 1.618ක් ගන්නා අතර ඔරායන් තරු මණ්ඩලයේ ගෝල්ඩන් රේෂියෝ එකද 1.618ක් සර්ව සම වේ. දාගැබ් තුනක මෙම අනුපාතය සමාන වීමත් පිරමීඩ තුනෙහි අනුපාතය සමාන වීමත් එසේම ඔරායන් තාරකා මණ්ඩලයේ තරු තුනෙහි අනුපාතය සමාන වීමත් එසේත් නැතිනම් ගෝල්ඩන් රේෂියෝ එක 1.618කට සමවීමත් කිසිසේත්ම අහම්බයක් වන්නේ නැත. මෙම ඉදිකිරීම් සිදු කර ඇත්තේ විශ්වීය අනුපාතයකට යටත්වය ඔරායන් තාරකා මණ්ඩලය සමග අතීතයේදී ගනුදෙනු කිරීමට අවැසි අන්තරීක්ෂ සම්බන්ධතාවය ගොඩනගා ගැනීමේ තාක්ෂණය මෙම ස්ථාන දෙකේදී
මෙම විශ්වයට ලැබී තිබූ බව අපි ඔබට පාසන්නෙමු. ඔරායන් තාරකා මණ්ඩලය පිළිබඳ අප මේ අවස්ථාවේ කතා නොකරන්නෙමු. අපට අවශ්‍ය වූයේ අපගේ හෙළ ඥානය පිළිබඳ ඔබට අවබෝධයක් ලබා දීමයි. එම ඔරායන් තාරකා මණ්ඩලයේ රහස් හා අප රාවණා පරපුර පිළිබඳ රහස් ඇසුරෙන් කරන ලද වීඩියෝ අපගේ රාවණා YouTube චැනලය ඔස්සේ ඔබට දැකගත හැකි බව අපි ප්‍රකාශ කරමු.